ඔයා දන්නවද මේ ලෝකේ අපිට සල්ලි දීලා ගන්න බැරි. හැබැයි හැම තප්පරයකදීම අපිට නොදැනීම අපෙන් නැති වෙලා යන එකම දේ මොකද්ද කියලා. ඒ තමයි කාලය. දැන් මේ වීඩියෝ එක බලන ඔයා අද දවසේ ඇතුළත විතරක් පැය කීයක් නම් නාස්ති කරාද? Facebook, Instagram Reels ස්ක්‍රෝල් කර කර නැත්තම් පස්සේ කරනවා කියලා වැඩ කල් දාලා පැය කීයක් නම් නාස්ති කරන්න ඇද්ද? හිතන්න, ඔයා අද නාස්ති කරපු ඒ පැය කිහිපය ඔයාගේ ජීවිතේ ලොකුම හීනයක් වෙනුවෙන් පාවිච්චි කරා නම් ඔයා අද ඉන්නේ කොතනද? ඇත්තම කතාව මේකයි. ඔයා කාල කළමනාකරණය කරගන්න ඉගෙන ගත්තේ නැත්තම් තව අවුරුදු 5කින් 10කින් ඔයා අද ඉන්න තැනමයි එදාටත් ඉන්නේ. හැබැයි එදාට ඔයාට පසුතැවීම විතරක් ඉතුරු වෙන්න පුළුවන්. අයියෝ මට එදා ඒ දේ කරන්න තිබ්බා. අන්න එහෙම හිතලා දුක් වෙවි ඉන්න වේවි. හැබැයි එදාට ඔයා පරක්කු නොවී ඉන්න නම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මේ වීඩියෝ එකෙන් මම කියන්න යන්නේ මගේ ජීවිතේ වෙනස් කරපුවා ඔයාගේ ජීවිතේ ඕනෑම අමාරු ඉලක්කයක් ලේසියෙන් ජය ගන්න පුළුවන් ප්‍රායෝගික කාල කළමනාකරණ ක්‍රම 4ක් ගැන. එකපාර ඩිග්‍රී 3ක් කරනවා කියන්නේ ඇත්තටම ලොකු පීඩනයක් එන වැඩක්. assignments, exams, lectures හැම දෙයක්ම ගොඩ ගැහෙද්දි එපා වෙනවා. හැබැයි මම මේ දේවල් බැලන්ස් කරේ මගේ මොලේ වැඩ කරන විදිය තේරුම් අරගෙන. අපි දන්නවා ඩෝපමින් කියන්නේ අපිට සතුටක්, ජයග්‍රහණයක් දැනෙනකොට මොළයෙන් ශ්‍රාව්‍ය වෙන රසායනිකයක්, කෙමිකල් එකක් කියලා. හැබැයි ඊට වඩා වැදගත්ම දේ තමයි ඩෝපමින් කියන්නේ අපේ මොටිවේෂන් කෙමිකල් එක. ඒකෙන් තමයි ඊළඟ වැඩේත් කරන්න අපිට ගැම්මක් දෙන්නේ. අපිට මොටිවේෂන් එකක් දෙන්නේ. ඉතින් මම මගේ ටයිම් මැනේජ්මන්ට් සිස්ටම් එක හැදුවේ දවස පුරාම මට මේ ඩෝපමින් බූස්ට් එක ටික ලැබෙන විදිහට. ඒකෙන් මට කිසිම කම්මැලිකමක් නැතුව වැඩ කරන්න පුළුවන් වුණා. අපි බලමු ඒ කොහොමද කියලා. පළවෙනි කාරණය තමයි කැලෙන්ඩර් එකක් සහ එලාම් එකක් පාවිච්චි කරලා සතිය ඒ වගේම ඔයාගේ දවස ප්ලෑන් කරන එක. මම ඩිග්‍රීස් 3ේම ලෙක්චර්ස්, ඩෙඩ්ලයින්ස් ඔක්කොම ඉස්සරවම කරන්නේ කැලෙන්ඩර් එකට දානවා. මනෝවිද්‍යාවට අනුව අපි වැඩක් කරලා ඉවර වුණාම විතරක් නෙවෙයි. වැඩක් පිළිවෙලකට ප්ලෑන් කරලා ඒකේ අවසාන ප්‍රතිඵලය හිතින් දකිනකොට, මවා ගන්නකොට අපේ මොළය ඩෝපමින් රිලීස් කරනවා. මේකට කියන්නේ ඇන්ටිසිපේටරි ඩෝපමින් කියලා. උපාධි 3ක වැඩ එකපාර ඔළුවට ආවම මට දැනුනේ ලොකු පීඩනයක්. හැබැයි ඒ ඔක්කොම කැලෙන්ඩර් එකේ ලස්සනට ප්ලෑන් කරලා එලාම් තියලා සෙට් කරාම මගේ මොළයට ලොකු නිදහසක් වගේම සතුටක් දැනුණා. මොළය දන්නවා දැන් හැමදේම කන්ට්‍රෝල් එකේ තියෙන කියලා. ඒ මොටිවේෂන් එක තමයි මට මුල්ම පියවර තියන්න උදව් වුණේ. දෙවෙනි පියවර තමයි දවස අවසානයේ සතුටක් ලබන්න ඩේලි ඩයරි එකක් පාවිච්චි කරන එක. මම මේක O level කාලේ ඉඳන්ම කරා. මේක තමයි ඩෝපමින් සිස්ටම් එකේ ප්‍රධානම කොටස. ඔයා උදේ ලියාගත්ත වැඩ ලයිස්තුවේ තියෙන එක වැඩක් ඉවර කරාම ඒක කපලා දාද්දී මොලෙන් එකපාරටම ඩෝපමින් ස්පයික් එකක්, ලොකු ඩෝපමින් ප්‍රමාණයක් නිකුත් වෙනවා. මම එක ඩිග්‍රී එකක අමාරුම ඇසයින්මන්ට් එකක් කරලා ඉවර වෙලා ඩයරි එකේ ඒක කපලා දාද්දී මට එන මානසික තෘප්තිය පුදුමාකාරයි. ඒකෙන් ලැබෙන ඩෝපමින් බූස්ට් එක නිසා මට මහන්සියක් නැතුවම අනිත් ඩිග්‍රී එකේ වැඩේටත් බහින්න එනර්ජි එකක් හම්බුණා. මේක හරියට ගේම් එකක එක ලෙවල් එකක් පාස් වුනහම ඊළඟ ලෙවල් එකට යන්න තියෙන ආසාව වගේ දෙයක්. මනෝවිද්‍යාවට අනුව මේක පොසිටිව් ෆීඩ්බැක් ලූප් එක. ඔයා දැනටමත් දිනපොතක් පාවිච්චි කරනවා නම් yes කියලා පහලින් කමෙන්ට් කරන්න. තුන්වෙනි කාරණේ තමයි time reducing. ඒ කියන්නේ හැමදාම කරන දෙයට ගත වෙන කාලය විනාඩියකින් හරි අඩු කරන එක.
මෙතනදි කරන්නේ අපි අපේ මොළයත් එක්කම ගේම් එකක් ගන්න එක. අපි නිකම්ම වැඩක් කරද්දි මොළයට කම්මැලි ටිකක්. ඊයේ පැය 2ක් කරපු පේපර් එක. අද පැය 1යි විනාඩි 58කින් විතර කරන්න මම චැලෙන්ජ් එකක් දීගත් එක. මම මාවම පරද්දද්දි මගේ මොළය මට ත්‍යාගයක් විදිහට ඩෝපමින් දෙනවා. එකම වගේ assignments, reports ගොඩක් කරද්දි එපා නොවී ඉන්න මට මේ කාලය අඩු කිරීමේ ගේම් එක ගොඩක් උදව් වුණා. මං A level වලදී පැය 5 පේපර් එක පැය 3න් කරෙත් මෙන්න මේ ක්‍රමය නිසා. ඔයාලා තාමත් මම දිස්ත්‍රික් ෆස්ට් වෙන කොහොමද වැඩ කරේ කියන වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එකත් ගිහින් බලන්න. අන්තිම ටිප් එක count time. ඒ කියන්නේ ඇත්තටම ඔයාගේ කාලය ගත වෙන්නේ කොහෙද කියලා count කරලා බලන එක, මැනලා බලන එක. ඩෝපමින් කියන්නේ හොඳ දෙයක් වුණාට සෝෂල් මීඩියා ස්ක්‍රෝල් කරන එකෙන්, ඒ වගේම මූවීස් බලන එකෙන්, ඒ වගේ දේවල් වලිනුත් අපිට මහන්සියක් නැතුවම මේ චීප් ඩෝපමින්, ලාභ ඩෝපමින් ලැබෙනවා. මොලේ හැමතිස්සෙම කැමති ලේසියෙන් ඩෝපමින් ගන්න. මුල් කාලේ මටත් හිතුණා ඩිග්‍රීස් 3ක් නිසා මට වෙලාව මදි කියලා. හැබැයි මම කරන වැඩවලට යන වෙලාව කවුන්ට් කරලා බැලුවහම මැනලා බලද්දි මට තේරුණා මම දවසට කොච්චර වෙලාවක් මේ චීප් ඩෝපමින් හොයන්න ෆෝන් එකට නාස්ති කරනවද කියලා. වෙලාව කවුන්ට් කරලා ඇත්ත තත්ත්වය තේරුම් ගත්තට පස්සේ මම මේ නාස්ති වෙන වෙලාව අරගෙන මගේ ඇත්තම ඉලක්ක වෙනුවෙන් යෙදුවා. මට ඕනේ මොනවටද අන්නේ අත්‍යවශ්‍යම දේවල් වලට ඒ කාලය යෙදුවා. කාල කළමනාකරණය කරනවා කියන්නේ පැය 24 පුරාම මැරීගෙන වැඩ කරනවා කියන එක නෙවෙයි. ඒකෙන් වෙන්නේ ඔයා බර්න් අවුට් වෙන එක විතරයි. මම මේකත් කරලා තියෙනවා. හැබැයි ඇත්තට මේකෙන් බර්න් අවුට් වෙනවා. මට උපාධි 3ක් එකපාර කරන්න පුළුවන් උනේ මගේ මොළයේ තියෙන ඩෝපමින් සිස්ටම් එක මගේ වාසියට පාවිච්චි කරපු නිසා. කැලෙන්ඩර් එකෙන් ප්ලෑන් කරලා ඇන්ටිසිපේටරි ඩෝපමින් එක ගන්න. ඩයරි එකේ වැඩ කම්ප්ලීට් කරලා රිවෝඩ් එකක් විදිහට ඩෝපමින් ගන්න. වැඩ කරන වෙලාව අඩු කරලා ඒක ගේම් එකක් කරගන්න. ඒ වගේම කාලය මැනලා ඔයා චීප් ඩෝපමින් වලට රැවටෙන එක නවත්තන්න. මේ දේවල් අදම කරන්න පටන් ගන්න. මේ වීඩියෝ එකෙන් ඔයාගේ ජීවිතයට වටිනාකමක් ලැබුණා කියලා හිතනවා නම් වැලියබල් කියලා පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන් අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අපිව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් ඔබට ජය.